සාදරයෙන් පිළිගන්න ඕගොල්ලන් සියලු දෙනාම අපේ YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ අභ්‍යවකාශයේ ආලෝකයටවත් පලා යන්න බැරි එක් ස්ථානයක් තියෙනවා. ඒ තමයි black hole. අපි අද බලමු අභ්‍යවකාශයේ විශාලම රහසක් වන black hole එකක් කියන්නේ මොනවද කියලා. සහ ඒවා හැදෙන්නේ කොහොමද සහ තාමත් විද්‍යාඥයන්ට හොයාගන්න බැරි රහස් මොනවද කියලා. 1. black hole එකක් කියන්නේ මොනවද? black hole එකක් කියන්නේ අභ්‍යවකාශයේ තියෙන ගුරුත්ව බලය අතිශයම වැඩි ස්ථානයක්. ඒක ඇතුළට ගියොත් ආලෝකයටවත් අහපහු එන්න බැරි තරම්. ඒ නිසාම අපිට black hole එකක් ගැඹුරින්ම අධ්‍යයනය කරන්න බෑ. 2. black hole එකක් හැදෙන්නේ කොහොමද? black hole එකක් හැදෙන්නේ විශාල තාරකාවක් එම තාරකාවේ හයිඩ්‍රජන් සහ හීලියම් යන වායුන් දෙක අවසන් වීමෙන් සුපර්නෝවා එකක් බවට පත්වනවා. සුපර්නෝවා එකක් කියන්නේ අකුණක් ගසනවා මෙන් පිපිරීමයි. එම පිපිරීමෙන් කුඩා අංශුන් තාරකාවේ කුඩා අංශුන් විශාල ගුරුත්වාකර්ෂණ බලයකින් ඇතුළට කඩා වැටීමෙන් black hole එකක් සෑදෙනවා. 3. black hole එකේ කොටස්. black hole එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. 1. event horizon. මේ සීමාව ඇතුළට ගියාම ආපහු එන්න බෑ. දෙවෙනි එක තමයි singularity. singularity කියන මාධ්‍ය අසීමිත ඝනත්වයකින් යුක්ත වෙනවා. ඒක ඇතුලේ මොකක්ද වෙන්නේ කියලා දැනට විද්‍යාවටවත් හොයාගන්න බෑ. මීට අමතරව black hole වර්ග කිහිපයකුත් තියෙනවා. අපි black hole වර්ග කිහිපයකුත් මෙතනදිම කියාගෙන යමු. 1. stellar black holes. 2. supermassive black holes. 3. intermediate black holes. මීට අමතරව mini black holes කියලා එකක් තියෙනවා කියලා මතයක් තියෙනවා. මීට අමතරව අපි කතා කරන්නේ දැනට හොයාගෙන තියෙන දේවල් මොනවද කියලා. විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා black hole එක vacuum cleaner එකක් වගේ හැමදේම අදින්නේ නැහැ කියලා. සහ black hole එකක පළමු ඡායාරූපය ලෝකයට පෙන්වුවේ 2019 දී. එය විද්‍යාවේ ඉතා විශාල සාර්ථකත්වයක් ලෙස අපිට පේනවා. අපි ඊළඟට කතා කරන්නේ තවමත් රහස් මොනවද කියලා. තවමත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ black hole එකක් ඇතුලේ කාලය වෙනස් වෙනවද, ඉන්ෆර්මේෂන් නැති වෙනවද, white hole කියලා වෙන එකක් තියෙනවද? මේ ප්‍රශ්න වලට පිළිතුරු තවමත් නැහැ. මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරේ black hole කියන්නේ අභ්‍යවකාශයේ තවමත් සම්පූර්ණයෙන්ම විවෘත නොවුණු විශාල රහසක්. ඔයාට මේ වීඩියෝ එක වැඩිදුරටත් දැනගන්න උදව් වුණා නම් like කරන්න, subscribe කරන්න, comment කරන්න සහ share කරන්න. Thank you.